පාලන ඡන්ද විමසීම ඉලක්ක කරගෙන හිටපු රාජ්‍ය අමාත්‍ය සතාසිවම් විලයන්රන් මහතා විසින් පිහිට වූ නැගෙනහිර දෙමළ සන්ධානයේ සමග හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන විනය අගමූර්ති මුලරදරන් නොහොත් කරුණා අම්මාන්ද එක් වී තිබෙනවා. ඊට අදාළ අවබෝධතා ගිවිසුම මාර්තු මාස 22 වෙනිදා මඩකලපුව ප්‍රදේශයේ පුද්ගලික හෝටලයකදී අත්සන් තබනු ලැබුවා. මෙම සන්ධානයේ සමග මීට පෙර හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලයන්ද එක් වී තිබුණා. සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් මහතා සහ විලයන්රන් මහතා යන හිටපු ඇමතිවරුන් එක් වී විනය අගමූර්ති මුලරදරන් මහතා සමග කළ සාකච්ඡාවකින් පසුව මෙම සන්ධානය සමග එක් කරගනු ලැබුවා. ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඔවුන් තිදෙනා විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ඡන්දය මෙහෙවනු ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ. මෙවැනි උණුසුම් පුවත් ලද සැනින් දැනගන්න දැන්ම අපගේ channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.